අපි යමු අපේ චූටි කුකීගේ ෆස්ට් ඉයරින්ග්ස් දෙක ගන්න. අපි ඉතින් මේ යන ගමන් උදේ 8 වෙද්දී අපි ගෙදරින් පිටත් වුණා. මොකද කොටුවේ කට්ටිය ඇති කියලා හිතලා. ඇත්තම කියනවා නම් කොටුවේ කවුරුත් හිටියේ නැහැ. ඇත්තම කඩවලුත් වහලා මේ වෙලාවේ මේක දන්නේ ගියාට පස්සේ. අපි ඉතින් කෝකටත් කියලා ත්‍රිවිල් එකක යනවා. මොකද අපේ චූටි කුකීත් අපිත් එක්ක යනවා. අපි වාහනේ ගිහලා වාහන නවත්තන්න දැන් දන්නෙත් නෑ කොටුවේ. ඒ වගේම තමයි බස් එකේ ගියත් එතනින් එහාට යන්න දන්නේ නෑ කොටුවේ. ඉතින් ඒක නිසා අපි තීරණය කළා අපි පික්නික් එකක් දාගෙන යමු කියලා. නිකන් ගිහිල්ලා අතරමං වෙන්න ඕනේ නෑනේ. දන්න කෙනෙක් එක්කම යමු ඒක නිසා. මේ ත්‍රිවිල් එකේ කියලා නම් හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කොටුවේ ගිහිල්ලාම කොහෙද. හැමතැනින්ම අසින් අසින් දාලා ගියා කොහෙන් ගියත් දන්නෙත් නෑ. මම ඇත්තටම යනකම් මට හිතා ගන්න බැරුණා මේ කොහෙද ඉන්නේ කියලා. හැබැයි අන්තිමට කොහොම හරි අදාළ තැනට ගිහින් අපිව බැස්සුවා. දෙවියනේ මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ තැනක්. මම බලාපොරොත්තු වෙන්නේ එකම එක ෂොප් එකක් තියෙන තැනක්. මෙතන රත්තරන් බඩු කඩවල් ගොඩාක් තියෙනවා. බුදු අම්මෝ. අන්න අතන ඈතින් තියෙනවා මට යන්න ඕන තැන. දේවි ජුවලර්ස්. එයාත් තාම වහලා ඇත්තම කියනවා නම් මම ඊට කලින් මේ පැත්තට ඇවිල්ලා නැහැ කොටුවේ. ෆස්ට් ටයිම් තමයි මම ජුවලරි පර්චේස් කරන්න ආවේ. ඉතින් ඒක නිසා මට ලොකු අත්දැකීම් නැහැ. ඒක නිසා මට කට්ටිය රෙකමන්ඩ් කරා මගේ ගෙදර කට්ටිය. මගේ නෑදෑයෝම රෙකමන්ඩ් කරා දේවියකට යන්න. එයාලා ගාව හොඳ බඩු තියෙනවා. අනික විශ්වාසවන්තයි කියලා. ඉතින් මමත් මෙතනට ආවා. පේනවනේ. තාම වහලා. මෙයාලා අරින්නේ උදේ 9 මාට. අපි උදේ 8 වෙද්දි මෙතන. අපි ඉතින් ඒක අරිනකන් එතන රෙස්ටුරන්ට් එකකට ආවා අපේ චූටි කුකීට කිරි එක බොන්නයි අපිට මොනා හරි උදේට කන්නයි. කුකියෝ කොහොමද දුර ගමනක් ආවද ඔයා? ඔන්න ඉතින් අපි 9 වෙනි දේවියකට කෝල් එකක් දීලා එයාලා ඇරලාද කියලා බලලා ඔන්න අපි ආයෙත් පරක් දේවියකට යනවා. අපේ තියෙන රත්තරන් බඩු තොගේ මෙතනින් කොහොමද අනේ එකක් තෝරගන්නේ? මට නම් දැකපු ගමන් එකකට හුඟක් හිත ගියා. ඉතින් මම මේක සිලෙක්ට් කරලා ඉවරයි ඕල්රෙඩි. ඒ ඉතින් හස්බන්ඩ් මේක වර වැඩි වෙයිද දන්නේ නැහැ. අරක බලමුද මේක බලමුද තව ඒවා පෙන්නනවා. තව කොච්චර පෙන්නුවත් මගේ හිත යන්නේ නැහැ ඒවට. ඉතින් ඒක මෙන්න මේ ක්‍රවුන් එකක් වගේ තියෙන ඉයරින්ග්ස් දෙක තමයි මගේ හිත ගියේ. පව්වනේ හස්බන්ඩ් කොහොම හරි අන්තිමටම හොයලා මහන්සි වෙලා මගේ හිත ගියේ ඉයරින්ග්ස් දෙකම ගත්තා. කොහොම හරි අර ඔයාලට වීඩියෝ කරන්න දෙන්න බෑ කියලා ඉතින් වීඩියෝ කරගන්න හම්බුනේත් නැහැ ලොකුවට. තව බඩු වගේකුත් අරගෙන අපි ඉතින් එහෙමම ගෙදර ආවා. ඔන්න ඉතින් පහෝදා උදේ 9 මාරට 9 වෙල්ස් හොස්පිටල් එකේ අපිට අපොයින්ට්මන්ට් එක තිබ්බා ඊය පියර්සින් වලට. අපි බලමු ඉතින් අපේ කුකී කොහොමද මේකට ෆේස් කරන්න කියලා. අපි මෙතන ડોක්ටර් ගාවට එන්න කලින් කුකීගේ කන් වල තෙති වල මොනවා හරි ගෑවා ඒක හිරි වැටෙන්න කියලා අපි 8 මාර වෙද්දී ආවා. ඒක නිසා මොකද 8 මාර නම් 9 මාර නම් පැයක් මේක ගාලා තියන්න ඕනේ කිව්වා හිරි වැටෙන්න. ඉතින් අපි 8 මාරට ආපු ගමන් මේ දැන් තමයි ડોක්ටර් ගාවට ආවේ. ડોක්ටර් මේ බබාව බලන්න කලින් මට පැහැදිලි කිරීමක් කරා මේක කොහොමද කරන්නේ වෙන්නේ මොකද්ද කියලා. ඒ ටික මේකේ නැහැ. මොකද මම ඒක අහුම්කම් දෙන්න ඕන නිසා මට ඒක ඔලුවට ගන්න ඕන නිසා මම වීඩියෝ කරේ නැහැ. අනික ඒක ડોක්ටර්ට ඩිස්ටර්බ් වෙන්න පුළුවන් නිසා අපිට කිව්වා මේ මෙතන තියෙන වගේ එකක් තෝරගන්න කිව්වා. ඒ තෝරගත්ත එක තමයි යාට මාසයක් යනකම් දාගෙන ඉන්න වෙන්නේ. මුලින්ම අපි ගත්ත ඉයරින් එක දාන්න නැහැ කිව්වා. මුලින්ම දාන්න වෙන්නේ ඔය බබාට අපි මේ මෙතන පේන තියෙන කළු පාට ඒවා තියෙන ඉයරින්ස් මෙඩිකල් ඉයරින්ස් කියලා තමයි තිබුණේ. රිද්දන්න යනවා කියලා තේරිලාද මන්දා හරි අසරණ විදිහට මන් දිහා එකපාරක් බැලුවා. එයාට තේරෙන්නේ නැති සමහරක් විට ડોක්ටර් හරි අමාරුවෙන් එයාගේ කන් පෙති මාක් කරලා ඊය පියසින් එක කරා. කුකී ඇඬුවා හොඳටම. මට හිතා ගන්න බැරි වුණා ඇයි මං එයාට එහෙම රිද්දුවේ කියලා. ඇයි මං ඒක කරේ කියලා අතට මට හිතුණා ඒ වෙලේ. මොකද එයාට ගොඩාක් රිදෙන්නේ නැති
මං එනට එළියේදී හිතුවා අනිත් බබාලාට ඒගොල්ලෝ ලොකුවට ඇඬුවේ නෑ අනිත් බබාලා. ඒතරට අපිට කලින් ඇතුළට ගිය කට්ටිය. ඉතින් මං හිතුවා කුකිත් එහෙම අඬන එකක් නැහැ කියලා. එතකොට මං හිතන්නේ ඒක රිදෙන්නේ නැති. විකටම මූණ අඹු කරන් හිටියා. ඔහොම තමයි ඉතින් යාගේ පියසින් එක කළේ අපි. මට හරි දුකයි අප්පා. මොනා කරන්නද මටත් ඇන්නයි තියෙන්නේ. දෙමළ කෙල්ලෙක් වගේ හරියට නිකන් ඔයා.